අය අම්මා දන්නෝ මෙයා යන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කියලා. අම්මා කියනවා පුතේ අද මේ ගමන ඔයා යන්න එපා. නමුත් එයාට එයාගේ අම්මට වැඩිය එයාගේ යාළුවෝ ලොකු වුණා. මෙයා ඒ ගමන යනවා යන්න එට්ටු ගාවට දුවලා ගිහිල්ලා කියනවා පුතේ මගේ පපුව රිදෙනවා. ඔයා මේ ගමන යන්න එපා කියලා. නමුත් අම්මගේ පපුව අමාරුවට වැඩිය මේ පුතාට ලොකු වුණා එයාගේ යාළුවෝ ටික. මෙයා ඒ ගමන යනවා. පුතේ අම්මට වැඩි වෙලාවක් ඉන්න බැරි වුණා. අම්මගේ පපුව අමාරුව වැඩි වුණා. මේ අම්ම යනවා රෝහලට. මේ අම්ම ඇතුළත් කරන රෝහලේ දැඩි සත්කාර ඒකකේ අම්ම දන්නවා. තව වචන කිහිපයයි මේ අම්මට අම්මගේ ජීවිතේ ඉතුරු වෙලා තියෙනවා. මගේ වචන ටික අම්මා පාවිච්චි කරාද? අනේ මහත්තයෝ මාව බේරලා දෙන්න කියලා. නෑ පුතේ එහෙම කිව්වේ නෑ. හැබැයි අම්මා එකම එක උදව්වක් ඒ රෝහල් සේවක මහතුරු ඒ තමයි මහත්තයෝ මට එක උදව්වක් කරන්න පුළුවන්. ගෙදර ඉස්සරහ දොරේ යතුරු මල් පොච්චියට තියලා ඇති. මගේ පුතාට ඒක කියන්න පුළුවන්ද කියලා. අවසාන වචන ටික කියලා අම්මා ජීවිතේ දාලා ගියාලු. ජීවිතේ දාලා යනකොට අම්මා හිතන්නේ මම අපහසුතාවයට පත් වෙන්න හොඳ නැහැ කියලා නම් පුතේ ජීවත් වෙලා ඉන්න කාලේ එක කඳුලක්වත් අම්මගේ ඇස් වලින් වැටෙන්න තියන්නේ මොකද එයා කරන කැපකිරීම වලට කවදාවත් ඔබට ණය ගෙවල ඉවර